ශ්‍රී ලංකාව කියන්නේ ආහාර පාන වලින් හිඟ රටක් නෙමෙයි. දවස පුරාම හිරුවෙලිය වැටෙන අවුරුද්දේ වැඩි කාලයක් හොඳ හිරුවැඩියකින් යුක්ත වෙන අපේ රටේ ආහාරයට ගන්න බැරි දේවල් තියෙන්නේ ඉතාමත් අඩුවෙන්. පලා වර්ග ගැන කිව්වොත් ඒකත් ඒ විදිහම තමයි. පොඩි කාලේ අපිට මැල්ලුම් කවා ගන්න බැරි වුණාම අම්මලා කියන්නේ මැල්ලුම් කෑවොත් තමයි ලස්සන වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මෙහෙම මැල්ලුම් කාලා එහෙමත් නැත්නම් පලා වර්ග වලින් හැම පැහැපත් කරගන්න ලස්සන කරගන්න ඒ කියන්නේ අපේ රූපලාවන්‍ය පැත්තෙන් වැඩක් කරගන්න පුළුවන් කමක් තියෙනවද? අද අපි අරුණෝදය තුලින් කතා කරන්න යන්නේ අන්න ඒක ගැන. ඉතින් ආරාධනා කරනවා රැඳිලා ඉන්න කියලා. ඔබේ නිරෝගී දිවියට වැදගත් වෙන මේ සුවිශේෂී වීඩියෝවේ අවසාන තත්පර කිහිපෙත් එක්ම. අපේ ශරීරය දුර්වර්ණ වෙන්න පුළුවන් හේතු මොනවද? මෙහෙම කිව්වම අපිට මතක් වෙන්නේ අවුවට පිච්චිලා සම අඳුරු පැහැවෙන එක විතරයි. ඒ බාහිර සාධකයක්නේ. නමුත් ඔබ දන්නවද අපේ ශරීරයේ අභ්‍යන්තර සාධක හින්දාත් ශරීරයේ පැහැය අඩු වෙලා අව පැහැවීම් දකින්න පුළුවන් කියලා. උදාහරණයක් විදිහට ඔබ ලෙඩ වුණාම ඔබේ ශරීරයේ අව පැහැවෙනවා. ඒ වගේම තමයි ශරීරයේ උෂ්ණාධික බව වැඩිවීමත් එක්ක රුධිරයේ පිත ස්වභාවය වැඩි වෙලා ශරීරයේ දුර්වර්ණ වීම සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි ශරීරයේ සෙම පදාර්ථයේ වැඩි වුණාමත් සෙම නරක් වීම වගේ තත්ත්ව එක්ක ශරීරයේ කෘෂ වෙලා අව පැහැවීම දකින්න ලැබෙනවා. උදාහරණයක් විදිහට ඔබ සෙම පීනස වගේ තත්ත්ව වලින් පෙළෙනවා නම් ඔබ දන්නවා ඔබේ මුහුණේ පැහැය එකම ආකාරයෙන් නොතිබී අව පැහැ ගැන්වෙනවා කියලා. ඉතින් මේක එක උදාහරණයක් විතරයි. දැන් අපි බලමු මේ වගේ හේතු කාරණා ඉවත් කරලා අපේ ශරීරය වර්ණ ගන්වන්න පුළුවන් පලා වර්ග මොනවද කියලා. අංක 7 කිරි අඟුන. කිරි අඟුන කියන්නේ තිත්ත රසයක් නැති බොහොම රසවත් ගුණදායී පලා වර්ගයක්. මව්කිරි වඩවන ආහාරයක් විදිහට බොහොම ප්‍රසිද්ධ පලා වර්ගයක්. ඉතින් මව්කිරි වඩවනව විතරක් නෙමෙයි. දේශීය වෛද්‍ය ක්‍රමය ඇතුලේ මව්කිරි පිරිසිදු කරන ආහාර ගණයටත් මේ කිරි අඟුන ඇතුළත් වෙනවා. ඉතින් කිරි අඟුණවල තවත් විශේෂ ලක්ෂණයක් තමයි අපේ ශරීරයේ තියෙන නරක් වෙච්ච සෙම් කොටස් ඉවත් කිරීමේ හැකියාව. මේ වීඩියෝ එකේ මුලදී අපි කිව්වා අපේ ශරීරයේ දුර්වර්ණ බවක් ඇති වෙන්න හේතුවක් විදිහට ශරීරයේ සෙම වැඩිවීම හේතුවක් වෙන්න පුළුවන් කියන එක. හැම වෙලේම අපි මේ ඕනම තත්වයකට මූලික වෙන හේතුව බලලා ඒට අදාළව තමයි හැම ප්‍රතිකාරයක්ම කරන්න ඕනේ. අන්න ඒ නිසා මේ කිරි අඟුන නිතර ආහාරයට ගන්න එකෙන් ඔබේ ශරීරයේ පැහැය මේ ඉහත සඳහන් කරපු දේවල් වලින් අව පැහැවෙලා නම් ඒ යථා තත්වයට පත් කර ගැනීමේ හැකියාවක් පවතිනවා. අංක 6 රණවරා කොළ. රණවරා ශාකය ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ දියවැඩියාවට ගොඩක් ගුණදායකයි කියලා. ඒ වුණත් රණවරා මල්වල සහ රණවරා කොළවල තියෙන ශරීරය කාන්තිමත් කිරීමේ හැකියාව ගොඩක් වෙලාවට කතා වෙන්නේ නැහැ. අතීතයේ වගේම වර්තමානයේත් අපේ ශරීරයේ හැදෙන විවිධ චර්ම රෝග ඒ වගේම අපේ ශරීරයේ දුර්වර්ණ වීම වගේ තත්ත්වවලට මේ රණවරා කොළ මැල්ලුම වගේම රණවරා කොළ කැඳ නිර්දේශ කරලා තියෙනවා. එතකොට අපි හැමෝම දන්න රණවරා මල් තැඹුම ශරීරයේ පැහැපත් කරන්න දායක වෙන හොඳම ඖෂධීය පානයක්. ඉතින් රණවරා මල් සාමාන්‍යයෙන් කොළ මැල්ලුමක් හදන විදිහටම මලවලා පොල් කිරි දාලා කැඳ විදිහට සකස් කරලා ඔබේ ආහාරයට එකතු කරගන්න එකෙන් ඔබේ ශරීරයේ පැහැය වර්ධනය වීමක් සිද්ධ වෙනවා. අංක 5 පෙති තෝර. අපේ රටේ තෝර වර්ග කිහිපයක්ම තියෙනවා. එතකොට මේ තෝර වර්ග වලින් බොහෝ ප්‍රමාණයක් අපිට ආහාරයට එකතු කරගන්නත් පුළුවන්. තෝර වර්ග ගැන කිව්වම අපිට කෙලින්ම මතක් වෙන්නේ පණු රෝග ගැන. ඒ වුණත් මේ තෝරවල විරේක ගුණය වගේම අපේ රුධිරය පිරිසිදු කිරීමේ ගුණාංගය හින්දා අපේ ශරීරයේ තියෙන අනවශ්‍ය දූෂිත සංඝටක අයින් කරලා ශරීරය පිරිසිදු කරන්න හැකියාව තියෙනවා. එතකොට අපේ ශරීරය ගත්තොත් ශරීරයේ සෙම ප්‍රමාණය වැඩි නම් ශරීරයේ පිත එහෙමත් නැත්නම් උෂ්ණාධික ස්වභාවය වැඩි නම් මේ අවස්ථා දෙකේදීම ශරීරයේ දුර්වර්ණභාවය ඇති වෙනවා. ඉතින් මේ වෙනකොට ලංකාවේ බහුතරයක් පුද්ගලයන්ට සෙම සහ උෂ්ණාධික ස්වභාවයත් එක්ක ශරීරයේ වර්ණය දුර්වර්ණ වීම බහුලව දකින්න ලැබෙන දෙයක්. ගොඩක් දෙනෙක් ඒ ගැන දැනුවත් නැහැ. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවලදී සතියට 3-4 වතාවක් ආහාරයට ගන්න පුළුවන් පලා වර්ගයක් තමයි මේ පෙති තෝර කියලා කියන්නේ. අංක 4 මුකුණු වැන්න මැල්ලුම. මුකුණු වැන්න කියන්නේ අපේ රටේ බහුලව වැවෙන පලා වර්ග වලින් එකක්. ඉතින් මුකුණු වැන්නවල තියෙන සුවිශේෂීත්වයක් තමයි අපේ ශරීරයේ රුධිරය පිරිසිදු කිරීමේ හැකියාව කියලා කියන්නේ. ඒ වුණත් මුකුණු වැන්න කියන්නේ සිසිල් ගුණයෙන් යුක්ත පලා වර්ගයක්. මේ හින්දා ගොඩක් දෙනෙක් මුකුණු වැන්න ආහාරයට ගන්න යම් මැලිතාවයක් දක්වනවා.
මුකුණු වෙන්න අපේ හමට විතරක් නෙමෙයි අපේ ඇස්වලටත් අපේ හිසගෙස්වලටත් ලොකු පෝෂණයක් ලබා දෙනවා. ඇත්තටම මුකුණු වෙන්න මැල්ලුමක් විදිහට ආහාරයට ගන්නවට වඩා ගොඩක් පෝෂදායී වෙන්නේ කැඳ විදිහට එක ආහාරයකට ගන්නකොට. ඔබේ ඇස්වල බොර පැහැයක් එහෙම තියෙනවා නම් ඒ බොර පැහැය අයින් වෙලා බොහොම දීප්තිමත් ලස්සන වර්ණයක් ඇස්වලට ලබා දෙන්නත් මුකුණු වෙන්න වලට හැකියාව තියෙනවා. ඒ වගේම සතියට කිහිප වතාවක් මේ විදිහට ආහාරයට මුකුණු වෙන්න ගැනීමෙන් ඔබේ ශරීරයේ පැහැය කාන්තිමත් බවට හැරීමට පටන් ගන්නවා. අංක 3 අත්තික්කා දලු. අත්තික්ක ගහ ගැන අහලා නැති කෙනෙක් නැතුව ඇති. මොකද මේ ගහ ලංකාවේ ගොඩක් ප්‍රදේශවල වගා කිරීමකින් තොරවම හදන ශාකයක්. අත්තික්ක ශාකයේ ඖෂධීය ගුණය ගොඩක් කියලයි. ඒ වුණත් ගොඩක් දෙනා දන්නේ නැහැ අත්තික්ක කොළ ආහාරයට ගන්න පුළුවන් කියලා. අත්තික්ක මුළු ශාකයම ගත්තොත් එහෙම ඒ රුධිරය පිරිසිදු කිරීමේ ගුණවලින් යුක්තයි. දේශීය වෛද්‍ය ක්‍රමය අනුව නම් රක්ත ශෝධක ගුණවලින් යුක්තයි. රක්ත ශෝධනය වෙනවා. එහෙමත් නැත්නම් ලේ පිරිසිදු වෙනවා කියලා අපි හඳුන්වන්නේ රුධිරයේ තියෙන බොහොමයක් දූෂිත සංඝටක ඉවත් වෙලා යනවා කියන එකට. එතකොට ඒ ඍජුවම අපේ ශරීරයේ පැහැ වැඩි කිරීමට දායක වෙනවා. එතකොට අත්තික්කදලු මැල්ලුම ආහාරයට ගන්න එකෙන් ඔබේ ශරීරයේ පැහැ වැඩි කරගන්න පුළුවන්. අත්තික්ක දලු විතරක් නෙමෙයි. අත්තික්ක ගෙඩි සහ අත්තික්ක පොතු මෙන්න මේවත් ශරීරයේ පැහැ වැඩි කිරීමේ ගුණවලින් යුක්තයි. අංක 2 මොනර කුඩුම්බිය. මොනර කුඩුම්බිය කියන්නේ අපේ අවට පරිසරයේ නිතරම දකින්න ලැබෙන පලා වර්ගයක්. නමුත් ගොඩක් දෙනෙක් මේක පලා වර්ගයක් විදිහට ආහාරයට එකතු කරගන්නේ නැහැ. ගොඩක් වෙලාවට හැමතැනම වගේ පාවිච්චි වෙන්නේ නිතරම අපි භාවිතා කරන පලා වර්ග විතරයි. මොනර කුඩුම්බිය වල විශේෂත්වය තමයි අපේ ඇඟේ උෂ්ණාධික ස්වභාවය ඉවත් කරලා අපේ රුධිරයේ මොනයම් හෝ දූෂිත සංඝටක තියෙනවා නම් ඒවා ඉවත් කරලා අපේ රුධිරය පිරිසිදු කරන එක. අපි බාහිර පරිසරයෙන් නිතරම ලබා ගන්නා ආහාර වර්ගවලින් විශේෂයෙන්ම සකස් කරන ආහාරවලින් අපේ රුධිරයට නිතරම එකතු වෙන ආහාර විෂ නිසා අපේ අක්මාව ලෙඩවීමට ලක් වෙනවා. ඉතින් මේ හැම දෙයකටම අපිට ඖෂධයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් පලා වර්ගයක් තමයි මේ මොනර කුඩුම්බිය කියලා කියන්නේ. මොනර කුඩුම්බිය තනිකර මැල්ලුම් විදිහටත් පොල් කිරි දාලා ව්‍යංජනයක් විදිහටත් පොල් කිරි දාලා කැඳ විදිහටත් නිතර ආහාරයට ගන්න එකෙන් ඔබේ ශරීරයේ බාහිර සම පිරිසිදු වෙලා පැහැපත් වීමට ලක් වෙනවා. අංක 1 කෝමාරිකා. කෝමාරිකා කියන්නේ පලා වර්ගයක් විදිහට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. පලා වර්ග කිව්වම අපිට මතක් වෙන්නේ කපලා කොටලා මලවන දෙයක් ගැනනේ. කොහොම වුණත් කෝමාරිකා කියන්නේ ශාකයක්. එතකොට මේ කෝමාරිකාවල මදේ තියෙන ශ්ලේෂ්මලේ ස්වභාවයත් එක්ක ગેස්ට්‍රයිටිස් රෝගී තත්වයට නම් කෝමාරිකා වටිනවා කියලා ඔබ දැනුවත් වෙලා ඇති. ඒ වගේම කෝමාරිකාවල කොළ පැහැති පොත්ත කොටස ඉවත් කරලා මැද කොටස සෝදලා අරගෙන පොල් කිරි දාලා සකස් කර ගන්නා ව්‍යංජනය වගේම කෝමාරිකා මදේ බ්ලෙන්ඩර් කරලා අරගෙන සාදා ගන්නා පානය මගිනුත් ඔබේ සම වර්ණවත් කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම අර කලින් සඳහන් කරා වගේ උෂ්ණාධික ඇඟවල් තියෙන අයට මේ පානය දිව්‍ය ඖෂධයක් හා සමානයි. ඒ වුණත් ඔබ අධික සෙම් රෝග තත්ත්වවලින් පෙළෙන කෙනෙක් නම් ඔබට මේ කෝමාරිකා ව්‍යංජනය සහ පානය එතරම් සුදුසු වෙන්නේ නැහැ. ඉතින් අද මේ වීඩියෝවෙන් ඔබ නොදන්නා කරුණු ගොඩක් ගැන දැනුවත් වෙන්න ඇති කියලා අරුණෝදය අපි විශ්වාස කරනවා. ඉතින් ආයෙමත් දවසක මේ වගේම ඔබේ ජීවිතයට වටිනා සුවිශේෂී වීඩියෝවකින් නැවත හමු වනතුරු ඔබට සුව ආයුෂ සපිරි දිනයක් වේවා.